සුබ දවසක් කියලා අදත් පිළිගන්නවා ප්‍රසාද් SL Vlogs YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට ගේන්න යන්නේ පොඩි ඇඩ්වෙන්චර් වීඩියෝ එකක්. ඉතින් මොකද අපේ ගෙවල් පැත්තේ තියෙනවා අතැල්ලා දාපු ගෙවල්, හෝටල්ස්, අපාර්ට්මන්ට්ස් තියෙන පොඩි ගමක්. ඉතින් අපි මේකට පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න කියලා තමයි මමයි පුතයි. මොකද මමයි පුතයි මේකට දාලා තියෙන්නේ zombie city කියලා. ඒ වගේම මේක ඇඩ්වෙන්චර් කියන්න හේතුව මේකේ කැලේ මැද තමයි මේ ගම පොඩ්ඩක් තියෙන්නේ. ඒකයි අනිත් එක මේ හරිය ගොඩක් වලස්සු ඉන්නවා. ඉතින් රිස්ක් එකකුත් තියෙනවා මේක වීඩියෝ කරන්න යද්දි අපිට පොඩි සිද්ධි වගේකුත් වුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙනම් කොහමද අපේ පැත්තේ තියෙන zombie city කියලා. ඒ වගේම මගේ ප්‍රසාද් SL Vlogs YouTube channel එක like කරන්න, subscribe කරන්න, අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද අපේ පැත්තේ තියෙන zombie city කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපේ පොඩි ගෙවල් පැත්තේ රයිඩ් එකක් යන්නේ පුතත් එක්ක. ඉන්නේ මගේ පුතා, මමයි පුතා යන්නේ. ආයි ෂෙනුග කොහමද? අපි යමු නේද රයිඩ් එක? හරි. එහෙනම් අපි ගිහිල්ලා දාන්න. මේ කොහොමද කියලා බලමු. අපි දැන් මේ පැත්තට තමයි යන්නේ. මෙහෙම යන්න ඕනේ. අපි යන ගම වීඩියෝ එකක් දාන්න. ඉතින් මම මේ වීඩියෝ ඔයගලන්ට කරන්න හේතුව උනේ අපි ඉන්නේ ටෝකියෝ වලින් දැන් කිලෝමීටර් 500ක් විතර පල්ලෙහාට වෙන්න. ඉතින් මේ පැත්ත ටෝකියෝ වගේ නෙමෙයි පොඩ්ඩක් මිනිස්සු ගොඩක් අඩුයි. ඒ කියන්නේ ජනාකීර්ණ නැහැ මේ පැත්ත. ඉතින් ඒ වගේම මේ පැත්තේ තියෙනවා ගොඩාක් අතැල්ලා දාපු අපාර්ට්මන්ට්ස් ගෙවල්. මොකද මේගොල්ලන්ගේ ළමයි ඒගොල්ලෝ ටෝකියෝ වලට ගිහින් ඉගෙන ගන්න. ඒ වගේ මේගොල්ලෝ සෙටල් වුණාට පස්සේ ඒගොල්ලෝ ආයි මෙහෙට එන්නේ නැහැ ගොඩක් වෙලාට. ඉතින් අම්මලා තාත්තලා තනියෙන් ඒ ගෙවල් වල එහෙම මේගොල්ලෝ වයසට ගිහිල්ලා එහෙම මේගොල්ලෝ ඒවා අතහැරලා දැමිලා එහෙම තමයි තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් මේ මෙතින් දැන් කිලෝමීටර් 3ක් විතර යන්න තියෙන අතුලට. ලස්සන ගමක්, ලස්සන පැත්තක්. ඒවට හරීම පාළුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හවස 6 මාර 7 වෙද්දි කවුරුත්ම නැහැ. ඒ වගේම මේ පැත්තේ පොඩ්ඩක් වලස්සු ඉන්නවා. මොකද ලොකු කැලයක් මැද්දේ තමයි මේ ගම තියෙන්නේ. ඉතින් මටයි පුතාටයි පොඩි සිද්ධියකුත් වුණා මේ වීඩියෝ එක කරන අතරතුර. ඒකත් මම ඔයගලන්ට එහෙම කියන්නම් ඉස්සරහට යනකොට. ඉතින් අපි ගිහිල්ලා බලමු. මොකද මේකේ ගොඩක් හවස් වෙලා ඇවිදින එක ගොඩක් භයානකයි. ඒ හින්දා අපි ඉක්මනට පොඩ්ඩක් ගිහිල්ලා මේ බලලෙමු ටක් ගාලා ඒ ගම. ලස්සන වෙල්යායක් මැදෙන් තමයි යන්න තියෙන්නේ. උනට ලස්සන කුඹුරක් පේනවා. ඔයගලන්ට මම පෙන්නන්න යන්නේ මේ දැකලා තියෙනවද දැන් ඔයගොල්ලෝ මේඩ් ඉන් ජපාන් කුඹුරක්. මේ තියෙන්නේ මේඩ් ඉන් ජපාන් කුඹුරක් බලාගන්න. මේඩ් ඉන් ජපාන් V. ඉතින් මගේ පුතාට පොඩ්ඩක් මහන්සිලු. එයාට බීම් එකක් බොන්න ඕනිලු. අපි එහෙනම් මෙතන වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා. අපි බීම් එකක් ගමු. ඔයගොල්ලෝ දන්නවා වෙන්ඩින් මැෂින් ලෝකයේ වැඩියෙන්ම වෙන්ඩින් මැෂින් පාවිච්චි කරන්නේ ජපාන් වල. ඉතින් මෙතනත් වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකෙන් කොහොමද අපි බීම් එකක් ගන්න ඕන නම් කොහොමද ගන්න කියලා. මේකේ මේ වගේ ඔක්කොම තියෙන බීම ඩිස්ප්ලේ කරලා තියෙනවා. මේකේ කූල් ඇන්ඩ් හොට් දෙකම තියෙනවා. දැන් නම් රස්නේ කාලින්ද ගොඩක් තියෙන්නේ කූල් විතරයි. මේගොල්ලන්ගේ මේ වගේ හැම බීම එකම යටින් ගාන දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේකේ කොෆි, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, සෝඩා හැම જાතියක්ම වගේ තියෙනවා. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති බාකෝඩ් රීඩ් එකක් තියෙනවා. මේකේ අපිට තියෙනවා ෆෝන් එකට ඇප් එකක්. ඒ ඇප් එකට සල්ලි දාගෙන මෙතනට අපිට ෆෝන් එකේ කෝඩ් එක ගාලා එතනින් පේ කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට මෙතන තියෙනවා නෝට්ස් දාන තැනක්. මෙතනට අපිට තියෙන නෝට්ස් දාලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා කොයින්ස් දාන තැනක්. එතන කොයින්ස් දාලා මේ බීම් එකේ ගාන දාලා අපිට ගන්නත් පුළුවන්. අපිට තියෙන්නේ කොයින්ස් දාලා දැම්මට පස්සේ මෙතන අපි බීම් එකේ යටින් තියෙන බටන් එක ගිහුවම මේ අදාළ බීම් එක අපිට යටින් වැටෙනවා. අපි මෙහෙනම් බලමු කොහොමද ගන්න කියලා බීම් එක. අපි එහෙනම් ඉස්සලාම සල්ලි දාමු මේකට. අපි දැන් මේ ගන්න හදන 140ට තියෙන ඕචා එකක්. මෙතනට අපි දානවා 150ක්. දැන් අපි දාපු ගාන පෙන්නනවා. ඊට අපි මේ බටන් එක ඔබනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙනෙද යටින් බීම් එක වැටෙනවා. මේක බාර්ලි ඩ්‍රින්ක් එකක්.
ෂුගර් නැති බාර්ලි ඩ්‍රින්ක් එකක්. ඉතින් අපි 150ක් දාපු හින්දා අපිට 10ක් ඉතුරු වැටලා තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ වෙන්ඩින් මැෂින් එකකින් ගන්නෙ. ඉතින් ඔයගොල්ලන්ට පේනද මේ වෙන්ඩින් මැෂින් එක ඉස්සරහම තියෙන ලොකු අපාර්ට් එකක්. ඉතින් මේ අපාර්ට් එක අතහැරලා දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනද මේකේ ගෙවල් 100ක් තියෙනවා. ඉතින් මේකත් අතහැරලා දාලා මේක මේ පරණ ගරා වැටිච්ච එකක් නෙමෙයි හොඳ අලුත් එකක්. හේතුවක් නම් අපි දන්නේ ඒකත් අතහැරලා දාලා කවුරුත්ම නැහැ මේකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ අපාර්ට් එකෙන් පස්සේ මේ හරිය ගෙවල් නැහැ. කෙලින්ම ඔයගොල්ලන්ට පේනවා ඇති ඈත ලොකු කැලේ වගේ තමයි තියෙන්නේ. ඉතින් දෙපැත්ත ලොකු කැලයක් තියෙන්නේ. ඔය කැලේ මැද්දෙන් ගියාම තව මැද්දේ තියෙනවා ලොකු ගමක්. ඒ ගමෙත් ගොඩාක් තියෙනවා ගෙවල් අතහැරලා දාලා. ඒ ගමෙත් සාමාන්‍යයෙන් ගෙවල් තියෙනවා 25ක් විතර. ඒ 20 ගෙවල් 25නුත් ඉන්නේ සාමාන්‍යයෙන් ගෙවල් 5ක 6ක විතර තමයි මිනිස්සු දැනට ඉන්නේ පදිංචි කියලා. අනිත් ඔක්කොම ගෙවල් බඩු මුට්ටුත් එක්කම අතහැරලා දාලා තියෙනවා. ඉතින් අපිට අග්ගල් ඒ පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් ඔයගලන්ට පේන ඇති හරි පාළුයි කවුරුත්ම නැහැ. කොහොමත් මේ හරියේ 7න් පස් වගේ කවුරුත් යන්නේ නැහැ. ඔයගලන්ට පේන ඇති නේ මෙතන කූඩුවක් තියෙනවා. මේක වලස්සුන්ට අටවපු කූඩුවක්. මොකද මේ හරියේ ගොඩක් වලස්සු ඉන්නවා. ඒගොල්ලන්ට අටවපු කූඩු හැමතැනම තියෙනවා. ඔයගලන්ට පෙන්නනම් තවත් ඇති යනකොට. ඉතින් අපි දෙන්නත් පොඩ්ඩක් බයෙන් තමයි යන්නේ. ඔයගලන්ට පේනද මෙතන ගේකුත් තියෙනවා. ඒත් කවුරුත් නැහැ. මේ මෙතන එළවලු අවලා තිනවා. මේගොල්ලෝ වීකෙන්ඩ් එකේ ඇවිල්ලා මේ එළවලු වගා කරලා යනවා. ඒගොල්ලෝ එන්නේ සතියකට සැරයක් මේ පැත්තට. ඉතින් මෙතන තියෙනවා තව අපි ආස පළතුරක් කිවිත් මේගොල්ලෝ වගා කරලා තිනවා. මම පෙන්නන්නම් ඉන්න. ඔයගොල්ලන්ට පාත්තිය ඇතුළ පොඩ්ඩක් අල්ලලා මෙන්න තියෙනවා කිවි. මේ හැබැයි තාම පොඩි පැහිලා නැහැ මේවා. ඉතින් මේගොල්ලෝ කිවි වවනවා. තව එළවලු පළතුරු දාච්චි ගොඩක් වවලා තියෙනවා මේ පැත්තේ. ඉතින් අර ඔයගලන්ට ඈත පේන ගම තමයි මම කිව්වේ. එතන තියෙනවා ගෙවල් 25ක් විතර. අපි ගිහිල්ලා බලමු මේ ගම ඇතුළට. ඉතින් මේ විදිහට තමයි මේ ඔයගලන්ට පේන ගෙවල් තියෙනවා. මේ ගෙවල් මේ ගෙවල් එහෙම අතහැරලා දාලා මේ ගෙවල් ගොඩක් පරණත් නැහැ. මේ ගොඩක් කියවේ කවුරුත් නැහැ. මේ ගොඩක් ගෙවල් අතහැරලා දාලා තියෙන්නේ. කවුරුත්ම නැහැ මේ වහලා දාලා තියෙන්නේ. මේ ගෙවල් ඔක්කොම අතහැරලා දාලා තියෙන්නේ. සමහර ගෙවල් වල ඉන්නවා. හැබැයි හිටියත් ගොඩක් ඉන්නේ වයස කට්ටිය විතරයි. මේ ගෙවල් වල තරුණ කට්ටිය නැහැ. ආච්චිලා සීයලා විතරයි ඉන්නේ. ඉතින් මේගොල්ලෝ ගෙවල් ඇතුළටම වෙලා ඉන්නවා. මේගොල්ලෝ එළියට එන්නෙත් නැහැ. කොහමත් අවසර එළියට එන්නේ නැහැ. මේ පැත්තේ වලස්සු වැඩියෙන් ඉන්නේ හින්දා. ඉතින් මේ වගේ මේ ගම මැද්දෙන් මෙහෙම අපිට යන්න පුළුවන්. මෙතනින් ඇතුළට ගිහිල්ලා මෙතන තව චුට්ට දුරක්. මෙන්න මෙතනින් යනකොට තව ඉස්සරහට පේන ඔන්නේ ඉස්සරහට පේන ගෙදරින් පස්සේ මේ ගම ඉවරයි. ඊට පස්සේ මෙතනින් තියෙන්නේ ආයි කැලේ ඇතුළට යන්න. මෙතනින් ඒගොල්ලෝ බෝඩ් එකක් දාලා පාර වහලා දාලා තිනවා. මෙන්න මේ අතල්ලා දාපු ගෙදරින් පස්සේ කැලේ තියෙන තනිකර. එතනින් ඉවරයි ගම. ඉතින් අපිට මෙතනින් එහාට යන්න බයයි. අපි කොහොමද යන්න බෑ. ඒගොල්ලෝ පාර මේ වහලා තියෙන්නේ. ඔයගලන්ට පේන ඇති හරි භයංකාර පාටයි. ඉතින් ඔයගලන්ට පෙන්නන්න පාර වහලා තියෙනවා කියලා. ඔයගලන්ට පේන දේ එතනත් ඉස්සර මොන හරි තිබිලා අතල්ලා දාලා තිබිලා තියෙනවා. මෙතන මොකක් හරි. ඉතින් මෙතන මේගොල්ලෝ මේ රිබන් එකක් දාලා වහලා තියෙන්නේ යන්න එපා කියලා. එතන පාරක් නැහැ. පාරක් මේ සවුත් වෙලා තියෙන ඇතුළට යන්න බෑ කොහොමත්. ඉතින් අපි එතනින් එහාට ගියේ නෑ. මොකද එතනින් එහාට යන්නත් බය. අනික දැන් හවසුත් වෙලා. අනික වලසුත් ඉන්නවා මේ පැත්තේ ගොඩක්. ඒ හින්දා අපි ඉතින් ආයි එතනින් හැරිලා ආවා. ඉතින් අපි ආයිත් එනකොට අපි දැක්කා මෙන්න මේ හැරියේ ගේක ලයිට් එකක් දාලා තියෙනවා. ඉතින් අපි එතන පොඩ්ඩක් නැවතිලා කවුද ඉන්නේ කියලා බැලුවා. එතන හිටියා 100 කෙනෙක්. ඉතින් අපි දන්න විදිහට ඒ 100ත් එක්ක පොඩ්ඩක් කතා කරා. ඒ 100 තමයි මේ ඉන්නේ. ඉතින් ඒ 100 කිව්වා මෙතනින් එහාට මේ ගම ඉවරයි. මෙතනින් එහාට කැලයක් තියෙන්නේ. ඒ පැත්තට යන්න එපා. මේ හරියේ ගොඩක් වලස්සු ඉන්නවා. හවස් වෙන්න කලින් ඉක්මනට යන්න කියලා. අපි දන්න විදිහට ඒ 100න් යහුවා. මොකද මේ ගොඩක් දේවල් අතාරලා දෙමින් තියෙන්නේ කියලා. ඉතින් මේ 100 කියන විදිහට අපි කලින් කිව්වා වගේ ඒගොල්ලන්ගේ ළමයි ගිහිල්ලා ඒගොල්ලෝ දැන් මෙහෙට එවෙන්නේ නැහැ. ඉතින් අනිත් එක මෙහෙට ගොඩාක් ඉස්සරහපු භූමිකම්පාවකින්දත් මිනිස්සු අතැරලා දාලා ගිහිල්ලා තියෙනවා කිව්වා. ඉතින් එහෙම තමයි මේ ගෙවල් ඔක්කොම අතැරලා ඔයගලන්ට පේනවා. ඉතින් මේ බඩු මුට්ටුත් එක්ක එහෙමම ගරා වැටලා තියෙනවා. කවුරුත් නැහැ. ඉතින් මේ ගමේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගෙවල් 4ක 5ක වගේ තමයි මිනිස්සු ඉන්නේ. ඉතින් අපි ඉක්මනට යන් අපි දැන් ආපු පැත්තට ආයි යනවා. තව ඔයගලන්ට පෙන්වන්න දේවල් වගේක් තියෙනවා. ඉතින් ඒ ගමේ ওই ගෙවල් ටික තමයි තියෙන්නේ.
ඉතින් මේ ගම්මට තිබිලා තියෙනවා ජින්ජර් එකක්. ඒ කියන්නේ අපේ පන්සලක් වගේ එකක් තියෙනවා මේගොල්ලන්ගේ. ඒකට ජින්ජර් කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේකත් කොහොමද කියලා. ඒකත් අතහැරලා දාලා තියෙන එක තුලට යන්නත් බය තනිකර හොල්මන් ගුහාවක් වගේ. මේක තමයි ඉතින් ජින්ජර් එක. දැන් ඔයගොල්ලන්ට මේ වගේ එළිය වගේ තිබුණාට අපි වීඩියෝ කරද්දී ඇත්තට මාර කළුවරයි අපි වෙලාවෙ තොර 45 විතර ඇති. මාර කළුවර ඇතුළට යන්නත් බයයි ඇත්තට. මොකද මම පොඩි එකෙක්වත් එක්කනේ ආවේ. මම ඉතින් බයෙන් තමයි මේ වීඩියෝ එක කරේ. අනිකරම කියන්නේ අර පේන නොපෙනෙන ගානට කළුවරයි. ඉතින් සත්තුත් ඉන්න පුළුවන්. ඉතින් අපි බය ගියේ. ඉතින් ඔයගලන්ට පේන ඇති මේක පේන විදිහට නම් අවුරුදු 15ක් 20කින් විතර පාවිච්චි වෙලා නැහැ. ඉතින් වල් වැදිලා තියෙන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් අපි මේ විදිහට පෙන්වන්නම්. මොකද ගොඩාක් ළඟට යන්නත් බය සත්තුත් ඉන්න පුළුවන්. හින්දා අපි යන් ඉක්මනට මේ ටික බලලා තව ඔයගලන්ට පෙන්වන්න දේවල් තියෙනවා. ඉතින් මේ හරිත් තමයි මම ඔයගලන්ට කිව්වා අපි දෙන්නට පොඩි සිද්ධියක් වුණා කියලා මටයි මේ පුතාටයි. අපි මේ හැරි යනකොට මේ හැරි තියෙනවා වලස්සු ඉන්නවා කියලා බෝඩ් එකක් දාලා. මොකද මේ හැරි දිගටම වලස්සුට මේ කූඩු දාලා තියෙනවා. ඉතින් මේ හැරි වලස්සු ඉන්නවා කියලා බෝඩ් එකකුත් තියෙනවා. පෙන්නති වලස්සු කූඩු දාලා තියෙනවා. ඉතින් මේ මෙන්න මේ බෝඩ් එක හරි අපි මම මෙතන වීඩියෝ කරා කූඩු ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා ඉතින් මෙන්න මෙතනදිම අපේ දකුණත පැත්තෙන් කැලේ ඇතුලෙන් ඇත්තටම බලහැක් ගොර වෙන සද්දයක් ආවා. ඉතින් එකපාරක් නෙමෙයි දෙපාරක්ම ආවා. හින්දා අපි ඉතින් පුළුවන් තරම් ඉක්මනට එතනින් බයිසිකලෙන් ආවා. මොකද පොඩි එක්කෙනත් එක්ක මං ගියේ. ඉතින් මේ වෙලාවට කවුරුත් නැහැ මේ පැත්තේ ඇවිදින්නෙත්. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉක්මනට ආවා. ඉතින් ඒක තමයි අපිට වෙච්ච සිද්ධිය. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මම මේ කැමරාව අල්ලන වෙලාවට කවුරුත්ම පාරේ නැහැ වාහනයක්වත් නැහැ. මොකද මේ පැත්තේ හවස 5න් 6න් පස්සේ කවුරුත් යන්නේ නැහැ. මේ මොකද වලස්සු ඇටැක් කරන හින්දා එදා නම් අපි දැන් ඇත්තටම හොඳටම බය වුණා. ඉතින් අපි දැන් මේ එනකොටත් කොහොමත් 6:45ට විතර ඇති. ඉතින් ඕගලන්ට මට තව පෙන්වන්න තියෙනවා මේ අතල්ලා දාපු හොටෙල් එකක්. ඉතින් අපි ඉක්මනට යමු. මොකද ඒක නම් මට බයිසිකලේ යන්න වෙන්නේ නැහැ පෙන්වන්න. මොකද මං වාහනේ එන්න ඕනේ. මොකද මේ පැත්තට යන්නම බෑ කොහොමද බයිසිකලෙන්. මොකද මේ පැත්තේ වෝනින් එලාම් දාලාම තියෙන්නේ. ඉතින් මේ පාරෙන් තමයි මේ හොටෙල් එකට යන්නේ. හැබැයි මේ හොටෙල් එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. මොකද මේ හොටෙල් එක අතල්ලා දාලා තියෙන හොටෙල් එකේ හැපැත්තේ හොටෙල් එකක් තියෙනවා. ඒක දැනට වැඩ කරනවා. ඒකට ගෙස්ලා එනවා. ඉතින් මේ පාරෙන් වැඩිය කොහොමත් හවස් වෙලා යන්නේ නැහැ කවුරුත්. වාහනත් වැඩි යන්නේ නැහැ. එකක් යන්නේ. අනිත් පාරෙන් තමයි ගොඩක් වෙලාට එන්නේ. ඉතින් මම පෙන්නන්නම් හොටෙල් එක. මේ ඔයගලන්ට පේන නැති මං කිව්වර වෝනින් එලාම් එක දාලා තියෙන තැන මෙතන ගහලම තියෙනවා වලස්සු නිතරම ගැවසෙන ස්ථානයක් කියලා. ඉතින් මෙතන අනිසම මේ එලාම් එක වදිනවා සාමාන්‍යයෙන් 3න් 4න් පස්සේ ගොඩක් වෙලාට මේක වදිනවා. ඔයගලන්ට පේනවා ඇති. මේගොල්ලෝ බෝඩ්ස් දාලා හැමදැනම නෝටිස් දාලා තියෙන. ඉතින් මේ කොහොමත් මේ හරියේ පයින් බයිසිකල් වලින් කවුරුත්ම යන්නේ නැහැ. ඩබල්ටවත් යවෙන්නේ නැහැ. ඉතින් මේ වාහන වලින් තමයි ගියත් හවස් වරුවේ යන්නේ යනවා නම්. ඉතින් මේ හොටෙල් එකට එන්න ගොඩක් ගෙස්ලා පාවිච්චි කරන්නේ එහා පැත්තේ තියෙන පාර තමයි. ඉතින් මේ අතල්ලා දාලා තියෙන හොටෙල් එක ලොකු හොටෙල් එකක්. සාමාන්‍යයෙන් රූම් 200ක් 250ක් විතර තියෙන ලොකු හොටෙල් එකක්. ඉතින් මේ පැත්තේ අපි මේක 20ට ඇහුවාම මේගොල්ලෝ කියන්නේ මේක අතල්ලා දාලා අවුරුදු 20ක් 25ක් විතර වෙනවා කියලා. මේකේ සානිකර බඩු මුට්ටු ඔක්කොමත් එක්ක මේක වහලා දාලා තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට පේනවා ඉතින් ගස් වැවිලා මේ එහෙමම තියෙනවා මේ හොටෙල් එක. මේකේ හැපැත්තේ තියෙන හොටෙල් එකක් තියෙනවා. ඒක ඔපරේට් වෙනවා. ඒකේ වාහන තමයි ඔයගොල්ලන්ට ඔය පේන්න දැන් මේ නවත්තලා තින්නේ. මොකද ඒ හොටෙල් එකට එන වාහන ඔක්කොම මේ හොටෙල් එකේ කාර් පාක් එකක් පාවිච්චි කරනවා ඒගොල්ලෝ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් හොටෙල් එකේ ලොකු හොටෙල් එකක්. අර ඇතුලෙන් ඈතින් ලයිට් පේන එක වැඩ කරන හොටෙල් එක. මේ වම් පැත්තේ තියෙන හොටෙල් එක තමයි අතල්ලා දාලා තින්නේ මේ විදියට. ඔය දිගටම මේ බිල්ඩින්ග්ස් එක හැපැත්තටම තියෙනවා. බිල්ඩින්ග්ස් 5ක් 6ක් විතර තියෙනවා මේ හොටෙල් එකට. සාමාන්‍යයෙන් තට්ටු 4 5 බිල්ඩින්ග්ස්. ඉතින් මෙතනින් උඩට යන්න විදිහන්නේ ඔයගොල්ලන්ට පේනවා තනිකර කැලෑ වැවිලා තියෙන්නේ. අනික මේවට යන්නත් බෑ කොහොමත් අහනම් වහලා දාලා තියෙන ඒවා. කවුරු හරි දැක්කොත් පොලිසියට කෝල් කරොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ පොලිසියෙන් ඇවිල්ලා බලනවා මේ පැත්තේ ඇවිදින්නේ කියලා. ඉතින් මෙතනින් එහාට මට ඔයගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් තනිකර ගස් වැවිලා තනිකර පාළුවට ගිහිල්ලා තියෙන මේක දැන් මේ අපි මම වීඩියෝ එකේ පෙන්වන්නට වඩා ගොඩක් පාළු පාටයි ඇත්තට හවස් වරුවට මේ පැත්ත. ඉතින් මමයි පුතයි මේ පැත්තට නමකුත් දාලා තියෙනවා මේ සොම්බි සිටි එක කියලා. ඉතින් සොම්බි මූවි එකකට නම් ඇත්තටම නියමයට ගැලපෙන සයිට් එකක් වල තියෙන තනිකර සොම්බි හැදිලා අතල්ලා දාපයක් වගේ. ඉතින් ඇතුළට ගිහිල්ලා ඔයගලන්ට පෙන්වන්න ආසයි. මට ඇතුළේ කොහොමද තියෙන කියලා දෙයක් කරන්න විදියක් නැහැ. අපිට තහනම් හින්දා යන්න විදියක් නැහැ. ඔය ටික තමයි මට ඔතන හොටෙල් එකේ පෙන්වන්න තියෙන්නේ. ඒත් එක්කම මේ හැරියේ තව පාක් එකක් තියෙනවා අතල්ලා දාපු. ඒකත් මම පෙන්වන්න ඕගලන්ට. ඒකත් මේ පැත්තේ ওই ඉවෙන්ට්ස් එහෙම තිබ්බ පාක් එකක්. ඒකත් අතල්ලා දාලා තියෙන්නේ. හැබැයි මේකේ
ඔය ගස් ටිකෙන් මම හිතන්නේ මේ පැත්තේ තියෙන නගර සභාවෙන් මේන්ටේන් කරනවා. සුද්ධ පවිත්‍ර කරලා කපලා එහෙම තියෙනවා ගස් ටික. එහෙම හැබැයි කවුරුත් මේක පාවිච්චි කරන්නේ නැහැ මොනවටවත්. කොහොමද අවසර මේ පැත්තේ කවුරුත්ම නැහැ. ඉතින් ඒකත් මේ විදිහට මතල්ලා දාලා තියෙන. ඒකයි ඉතින් මමයි පුතයි මේ පැත්තට කියන්නේ සොම්බි සිටි කියලා. මොකද තනිකර සොම්බි හැදිලා අතල්ලා දාපු පැත්තක් වගේ. ඉතින් අපි මෙන්න මේ බලපු අතල්ලා දාපු හොටෙල් එකට මං කිව්වනේ මම ආපු පාර පාවිච්චි වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දැනට ගෙස්ලා පාවිච්චි කරන පාරේ යන් මෙන්න මෙතනින් ඉඳන් අපි මෙන්න මෙතනින් මේ පැත්තට ගියාම දකුණු පැත්තට යන්න තියෙන ඒ පාර තමයි දැනට මේ හොටෙල් එකට දැන් මෙන්න මේ හොටෙල් එකට පාවිච්චි වෙන්නේ. ඉතින් මේ පාර කෙලිම වැටෙන්නේ ගිහිල්ලා ප්‍රධාන පාරට. ඉතින් මේ පාරත් පොඩ්ඩක් පාළුයි තමයි. හැබැයි මේ පාර ලොකු දුරක් එහෙම යන්නේ නැහැ. මේ පාරේ තව හොටෙල්ස් ගොඩක් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ මෙතන මේ උණ කැලයක් වගේ තියෙනවා. මේ උණ කැලේ ඇතුළෙත් ලස්සන හොටෙල් එකක් තියෙනවා. ඒවා දැනට පාවිච්චි කරන අලුත් හොටෙල්ස්. ඉතින් මෙන්න මේ හොටෙල් එක අලුත් හොටෙල් එකක්. ඒ වගේම මෙතන ඔයගලන්ට පේනවා කාර් පාක් එකක් තියෙනවා. මේ කාර් පාක් එකේ හොටෙල් එක තමයි මෙතන දැන් අපි යනකොට වම් පැත්තෙන් පේන හොටෙල් එක. ඒකත් ලොකු හොටෙල් එකක් මේ පැත්තේ තියෙන. ඉතින් මේ හොටෙල් එකත් අවුරුදු 80ක් විතර පරණ හොටෙල් එකක්. ඉතින් අර මම ඔයගලන්ට කලින්ම අරගෙන ආවා මෙහි ඔමත් සුටියක වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකේ කිව්ව විදිහට තමයි මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධයි ඔන්සෙන් වලට. ඉතින් ඒ ඉඳ මේ හොටෙල්ස් වලට තාමත් ගෙස්ලා එනවා මේ ඔන්සෙන් වලට මේ පැත්ත ප්‍රසිද්ධ නිසා. ඉතින් මේ පාර මෙහෙම ගියාම මේ පාර කෙලින්ම වැටෙන්නේ ආයි මහ පාරට. ඉතින් මේ මහ පාරට වැටිච්ච ගමන් ඉස්සරහම තියෙන ලොකු හොටෙල් එකක්. ඒකත් මේ පැත්තේ තියෙන ලොකු හොටෙල් එකක්. ඉතින් මේ හොටෙල් එක ඉස්සරහා තමයි මගේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කා දැන් මේ පැත්තේ තියෙන අතල්ලා දාපු ගෙවල්, අතල්ලා දාපු හොටෙල්ස්, ඒ වගේම අතල්ලා දාපු ඇපාර්ට්මන්ට්ස්. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ වීඩියෝ එක? ඉතින් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඒ වගේම අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මගේ වීඩියෝ එකේ මොන අඩුපාඩු තිබුණොත් ඒවත් මට කමෙන්ට්ස් කරන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා. සුබ දවසක්.